ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ SL ෆාමකින් YouTube channel එකට ආදරණීය ඔයාලා හැමෝම ලස්සනට පිළිවෙලට ඉන්න ආස ගෘහණියන් වෙනුවෙන් අලුත්ම සුකුරුත්තමක් අරගෙන මොන්න මං අදත් ආවා. කියන්නකො ඉතින් මේ දවස්වල පාසල් නිවාඩුව නිසා ඔයාලගේ පොඩ්ඩෝ දඟයෝ ගෙවල් වලට වෙලා ඇති නේද? ඉස්කෝලේ යන දවසට ඉතින් අපිට යාලට කිරිබත් හදලා දෙන්නත් බෑනේ. මමත් ඔන්න නිවාඩු දවසක නිසා පොඩ්ඩට රසට කිරිබත් ටිකක් හදලා දුන්නා. රසට විතරක් නෙමෙයි, මන් දන්නවා හැමෝටම රසට කිරිබත් හදන්න පුළුවන්. ඉතින් මම රසට හදන කිරිබත් සෞඛ්‍ය ආරක්ෂිතව නීට් එකට කපා ගන්න පුළුවන් අච්චුවක් ගෙනත් තියෙනවනේ. ඔන්න මේ දවස්වල මගෙන් ඕඩර් වෙන කිරිබත් අච්චු ටික පැක් කරන්න තමයි මං ඔය ලෑස්තිය. අපි කිරිබත් කපද්දී ලන්ච් ෂීට් අරගෙන කැට නීට් කරගන්න පිහිය දවටගෙන ප්ලාස්ටික් හැඳි වලින් කපලා එහෙම කරද්දී රස්නේ පිටින් තියෙන කිරිබත් වලට වහ ටික ටික එකතු වෙනවනේ. ඉතින් මං හැමදාමත් කියනවා වගේ සෞඛ්‍ය ආරක්ෂිතව කිරිබත් ටික කපා ගන්න ඕනි නම් මෙන්න මේ වගේ ලී අච්චුවක් පාවිච්චි කරන්න පුළුවන්. මං කිව්වේ පොඩ්ඩෝ ගෙවල් වල කියලා. මට කියන්නකෝ ඔයාලගේ පොඩ්ඩොත් නිවාඩුවේ දඟ වැඩ හොගාලා කරනවද? අපේ පොඩ්ඩත් ඉතින් මං චුට්ටක් එහාට මෙහාට වෙනකන් ඉඳලා බලන්නකෝ පොඩි කාලේ පාවිච්චි කරපු මේ කාර් එක ගෙනල්ලා මෙහාට සම්පූර්ණයෙන්ම ලයිට් ඔක්කොම ගලවලා මේ ඒ අලුතෙන් ගෑරේජ් එකක් දාන්න වගේ හදන්නේ. මේ වයරින් සිස්ටම් එකක් අලුතෙන් හදනවලු. ඔයාලගේ පොඩ්ඩොත් ඉතින් ඔයාලා පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න ඇරලා හොඳ දඟ වැඩ කරනවා ඇති නේද? ඔව් ඉතින් එයාලගේ නිවාඩුව සතුටින් ගත කරන්නත් එපාය නේද? කතාවෙන් එන්නකෝ මගේ පුංචි කුස්සිය පැත්තට. ඔන්න ඔයාලා ඔය දකින්නේ ලුණු පොල් කටුවක්. මගේ කුස්සියේ ලුණු පොල් කටුවක් තියෙනවා. මං ඉතින් වැඩිය මේ ලුණු පොල් කටු විකුණනවා කිව්වේ නැති වුණාට මගේ වීඩියෝ දකින ගොඩාක් අය ලුණු පොල් කට්ට අපිටත් ගන්න පුළුවන්ද කියලා අහලා ඕඩර් දානවා. කියන්න ඕනි ඔය ලුණු පොල් කට්ටේ නිර්මාණකරුවා නම් මම නෙමෙයි. අපේ ගෙවල් කිට්ටුවම ඉන්නවා රජයේ සේවය කරන මහත්මයෙක්. ඒ මහත්මයා තමා මේ පොල් කටුව ලස්සනට නිර්මාණය කරන්නේ. ඉතින් එයා නිවාඩු දවසට මේ පොල් කටු නිර්මාණ කරනවා. ඉතින් මම මගේ channel එක හරහා ඔන්ලයින් ඔයාලගේ ගෙවල් වලට එවනවා. ඔන්න මම නම් ඉතින් ගොඩක් අර පිරිමැස්මෙන් වැඩ කරන කෙනෙක්. ඔයාලට මං channel එකේ මුල ඉඳලම කිව්වනේ. පොල් තෙල් අපි උයන්න පාවිච්චි කරන ඒවා මම වීදුරු බොටල් එක දාලා තියාගෙන ඉන්නේ. ඉතින් ඒ බොටල් එක ස්ප්‍රේ කරන්න පුළුවන් වගේම වක් කරලා ගන්නත් පුළුවන්. ඉතින් කිසිම නාස්තියක් වෙන්නේ නැතුව පිරිසිදුවට පාවිච්චි කරගන්න පුළුවන්. ඔන්න ඔයාලා ඔය දකින කුළුබඩු රාක්කය මේක මීට කලින් වීඩියෝ වලත් ඔයාලා දැක්කා. මට ගොඩාක් ඇනවුම් ලැබෙන සුකුරුත්තමක් තමයි මේ රැක් එක. අපේ ගෙදර අපි උයන පිහන දේවල් ටික කොයි තරම් රසද ගුණවත්ද කියලා තීරණය වෙන්නේ අපි යොදන කුළුබඩු අනුවනේ නේද? ඉතින් ගෙදරම පිළියෙල කරගන්න කුළුබඩු ටික එක තැනක පිළිවෙලට තියාගන්න හොඳ සුකුරුත්තමක් තමයි මේ රැක් එක. ඔන්න බලන්නකෝ ඔයාලට ඔය බෝතල් ගොඩාක් පාත තට්ටුවේ තියාගන්න පුළුවන්. මම බොටල් අයින් කරලා පෙන්නුවේ බෝතල් පේලි 3ක් තියාගන්නත් පුළුවන්. ඔය වීදුරු පොඩි බෝතල් නම් සාමාන්‍ය සයිස් එකේ බෝතල් පේලි 2ක් තියන්න පුළුවන්. ඉතින් අපි රහට උයන තැන අපි සතුටින් වැඩ කරනකොටනේ අපි උයන පිහන දේවලුත් රස වෙන්නේ නේද? ඔන්න ලස්සනට පිළිවෙලට ඉන්න ආසා ගෘහණියකට එයාගේ කුස්සිය හරිම ලස්සන තැනක් කරගන්න ඕනි වෙන ලී සුකුරුත්තම් ගොඩාක් තියෙනවා මගේ වීඩියෝ එක පුරාවට. මං අද අලුත්ම සුකුරුත්තමක් හඳුන්වලා දෙනවා ඔයාලට. බලමුකෝ රැඳිලා ඉන්නකෝ මාත් එක්ක තව චුට්ටක් වීඩියෝ එකේ. මොකද්ද ඒ සුකුරුත්තම කියලා බලන්න. මගේ වීඩියෝ පුරා දකින ඕනම ලී සුකුරුත්තමක් ඔයාලට ඔයාලගේ ගෙවල් වලට ගෙන්න ගන්න පුළුවන්. ඔන්න මං කිව්වේ අද අලුත් සුකුරුත්තමක් ගෙනාවා කියලා.
ආදරණීය ඔයාලා වෙනුවෙන්ම ලස්සන හાર્ට් එකක් ගෙනාවා මම. හાર્ට් ෂේප් එකේ කටින් බෝඩ් එකක්. ඔයාලා ඔය දකින්නේ. ඉතින් මේ කටින් බෝඩ් එක ඔයාලට ප්ලැටර් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාලා දන්නවනේ අලුත්ම කලාව අපි ආහාර පිළිගැන්වීම් කටයුතු වලදී ප්ලැටර්ස් භාවිතා කරන එක. ඉතින් ඔයාගේ ගෙදර පුංචි සංග්‍රහයකදී මේ ලස්සන හાર્ට් ප්ලැටර් එක පාවිච්චි කරගන්න පුළුවන්. ඔන්න ඔයාලා ඔය දකින්නේ මම හවස තේ වේලාවකට අපේ ගෙදර අපි 3 දෙනා වෙනුවෙන් ලෑස්ති කරගත්ත විදිහ. ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරණීය යාළුවෙක් ගෙදරට එන දවසක එහෙම නැත්නම් ගෙදර හැමෝම හවසකට තේ බොන්න ලෑස්ති වෙන වෙලාවට මෙන්න මේ වගේ ප්ලැටර් එකට අපේ ගෙදරම තියෙන දේවල් ටිකක් ලෑස්ති කරගෙන හරි සතුටින් සංග්‍රහය ලෑස්ති කරගන්න. ඉස්සරහට එන්නෙත් නත්තල් කාලෙනේ. ඉතින් නත්තල් කාලෙදී අපේ ගෙවල් වලට අමුත්තො එනවා. ඉතින් අපිට එයාලට සංග්‍රහ කරන්න පුළුවන්. ඒ වගේම ආදරණීය යාළුවෙකුට තෑග්ගක් දෙන්න ඔන්න හොඳම කටින් බෝඩ් එකක් තමයි මේ හાર્ට් ෂේප් එක. මොකද හැම ගෙදරම තියෙනවා වගේ කටින් බෝඩ් එකක් පාවිච්චි කරනවට වඩා අන්කොමන් දෙයක්. මේක කටින් බෝඩ් එකක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන් වගේම මේ විදිහට ප්ලැටර් එකක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන් එක ගොඩක් වටිනවා. කියන්න ඕනි ඔයාලට දැන් සාමාන්‍යයෙන් ප්ලැටර්ස්ම ගන්නවා නම් ඒවා ඝනකම අඩුයිනේ. ඉතින් මේක අඟලේ ඝනකම තියෙන ඔන්න හොඳට පේනවා ඔයාලට. ඉතින් ශක්තිමත් කල්පවතින ලස්සන බෝඩ් එකක්. මම නිතර මාව සබ් කරන්න කී ආරාධනා නොකරුවාට දවස ගානේ මගේ ආදරණීය යාළුවෝ මාව සබ් කරලා දැන් යාළුවෝ ගොඩාක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මම ඔයාලට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මට දක්වන සහයෝගයට. වෙනදා වගේම මගේ ෆෝන් නම්බර එක තියෙනවනේ වීඩියෝ එක පුරාවට. ඔයාලට පුළුවන් මට කෝල් කරන්න. එහෙම නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලා මගේ කුස්සියේ දකින ලස්සන ලී සුකුරුත්තන් ඕනම දෙයක් ඔයාලට ඔයාගේ කුස්සිය ලස්සන කරගන්න මගෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයෙත් ළඟදි දවසක ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට මං ගිහින් එන්නම්. ආදරණීය ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලට.